හායි අලුත් ලොග් එකක් අරගෙන තමයි ආවේ. ඉතින් මේ ලොග් එක ගයිනොබ්ස් වල අන්තිම සති දෙක ගැන. ලේබර් රූම් එකේ ෆස්ට් ෂිෆ්ට් එකට මොනවාද මේ ඩිනර් ස්පොන්සර්ෂිප් එක තරසියක් කරා. බිරියානි. ටඩා. ඉතින් ලේබර් රූම් එකේ අපිට 24 hour shift තමයි බෙදලා දීලා තිබ්බේ. ලේබර්ස් නැති වෙලාවල් වලට මේ රූම් එකේ ඉඳගෙන අපිට පාඩම් වැඩ කරගන්න පුළුවන්. ලේබර් රූම් එකේ 24 hour shifts තියෙනවා. ඉතින් අද තමයි අපේ shift එක 4ක් ඉන්න ඕනේ. දැන් නැගුණාමයි. දැන් නම් ඉවරයි. headline thing. අලුතෙන් හම්බ වන චූටිම චූටි බබාලා නලවන වැඩේට තමයි අපි කැමතිම. ලේබර් රූම් ෂිෆ්ට් එකක් කරලා දැන් තමයි ආවේ. ඊයේ දවල් උදේ 12 ඉඳන් දවල් 12 වෙනකම් දවල් 12 ඉඳන් මම මේකට එකක් කොෆි අරන් ගියා. ඊළඟට සෑන්ඩ්විචස් අරන් ගියා. ලේබර් රූම් එකේ ඉඳලා දැන් හවස ආයේ යන්න ඕනේ වෝඩ් එකට. හිස්ටරි තියනවා ගන්න. මොකද හෙට වෝඩ් රවුන්ඩ් එක ප්‍රසන්ට් කරන්න රෙඩි වෙලා ඉන්නවා නිසා දැන් බත් එකක් අරගෙන කාලා පොඩක් නිදාගෙන මොන හරි බලලා ආය හවසට වෝඩ් එක පැත්තට යනවා. needless to say මට එනකොට බබෙක් පාය හම්බුණා. That's the highlight of my day. ඉතින් so that's about it. ඉතින් මේ වීක් එකේත් අන්තිම වතාවට අපිට කවුන්සලින් ක්ලාසස් තිබ්බා. ඒ වගේම තව ක්ලාසස් ගොඩක් තිබ්බා. මේ සතියේ demonstration and hands on skill stations තිබ්බා. ඉතින් අපි ඒවට ගිහලා ප්‍රැක්ටිස් කළා. මම ඉතල පිනාඩ් එකයි කරන්නේ. වැදගත් දේවල් එක දැන් වෙලා උදේ 6යි. 24 shift එකෙන් තව පැය 11ක් නෑ පැය 6ක් විතර ඉතුරුලා දෙන්නේ. නැදලා මම සෝදලා මේ පැය ඉවර කරගත්තම හරි. ලේබර් රූම් එකේ එනකොට අපිට චූටි ෆන් ප්‍රොජෙක්ට් එකක් හම්බුණා කරන්න. ඉතින් මේ බෝඩ් එක කම්ප්ලීට් කරන වැඩේ අපි ගොඩක් කැමැත්තෙන් තමයි කළේ. දැන් වෙලා 12:45. හතරක ලේබර් රූම් ෂිෆ්ට් එකක් පාන්දර එකට පටන් ගන්නවා. ඒකට යන්න තමයි දැස්සේ. දැන් වෙලාව පාන්දර 1යි. දැන් යන්නේ ලේබර් රූම් එකට 4 බබාලා ෂිෆ්ට් එකට. බබාලා හිටියොත් බබාලා ගන්න. නෑ නෝමලා හිටියොත් බබාලා.
ඉතින් ලේබර් රූම් එකේ ඉන්නකොට මේ විදිහට ඉන්ෆෙක්ෂන්ස් යන්න නැති වෙන්න අම්මලාගේ පරිස්සමට ඒ වගේම බබාලාගේ පරිස්සමට මේ වගේ ස්ටෙරයිල් ගවුන්ස් ඕවරෝල්ස් ඇඳගෙන තමයි ඉන්නේ. ශිෆ්ට් එකට පස්සේ බෝඩින් එකට ටිකක් නිදාගත්තා. ඒතර උදේම හැරිච්ච නිසා නිින්ද ගියෙත් නැහැ, වැඩක් කරෙත් නැහැ. දැන් නාලා සුටි වැඩක් කරන්න ලෑස්ති වෙන්නේ. මේ තියෙන තවත් කවුන්සලින් ක්ලාස් එකකදී ඇක්ට් කරන්න මට හම්බ වෙච්ච chance එකක්. දැන් වෙලාව පාන්දර 7යි. අද උදේම තියේට තියෙනවා. තියේටර් එකට යන්න හදන්න. සතිය අන්තිම වෙද්දි මාස 2කට විතර පස්සේ ජිම් එකට යන්න චූටි වෙලාවක් හොයාගන්න පුළුවන් වුණා. ඉතින් ඊළඟ මාසෙ ඉඳන් දිගටම ජිම් එකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මාස 2ක් වගේ දිග කාලයකට පස්සේ ඔබ්සන් ගයිනි අපොයින්ට්මන්ට් එක අපිට ඉවර කරන්න chance එකක් ලැබුණා. ඉතින් අපි අන්තිම දවසේ ට්‍රීට්ස් ගෙනල්ලා කන්සල්ටන්ට්ස් අර thank you cards හදලා ඒ වගේම එක එකයි කතා කරලා අපිට එන්ඩ් අපොයින්ට්මන්ට් පාටි එකක් දෙන්න අපිට පුළුවන්කම ලැබුණා. ඉතින් ඔබ්සන් ගයිනි අපොයින්ට්මන්ට් එකේ අන්තිම සති දෙක ගෙවුණ හැටිත් එක්ක අදට ගෙනාපු vlog එක එච්චරයි. ආයෙ දවසක අලුත් vlog එකකින් ආයෙත් ඔයගොල්ලන්ව හම්බෙන්න එන්න. එතකන් see you bye.